ज्येष्ठ नियोज्य पोलिसपति දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා 2002 අංක 5 දරන ඒ උසස් නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳව පනතෙත් විධිවිධානවලට පටහැනි. පරම්පරා ගණනක නිවසේ ආරක්ෂක ඔසුගුණය ස්වදේශී කොහොඹ ඔරිජිනල්. ज्येष्ठ नियोज्य पोलिसपति දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා මේ විට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා 2002 අංක 5 දරන පනත යටතේ. නීතිපතිවරයා හෝ පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධව නීති ප්‍රතිපාදන සම්පාදනය වෙලා තිබෙන්නේ එම පනතේ. මේ සම්බන්ධව පවතින නීති තත්ත්වය ගැන මම යම් පැහැදිලි කිරීමක් කරනවා මිසක් ඔහු පොලිස්පති ධූරයට සුදුසුද නැද්ද ඉවත් කළ යුතුද කියන කාරණා පිළිබඳව මා කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ වගකීම උසාවිය විසින් ඉටු කරනු ලබා. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ දපු ජනාධිපතිතුමා විසින් දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පතිවරයා විදියට පත් කළා. ඒ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත් බවට කරුණු ඉදිරිපත් කළා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා ඔහුගේ පත්වීම වළංගු නැහැ කියලා. ඒ තත්ත්වයේ උඩ නීතිමය වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පතිවරයා නෙවෙයි. අධිකරණ නියෝගය තවමත් කලාත්මකව ක්‍රියාත්මක වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එසේම පැවතියේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අත්සන් කරලා යෝජනාවක් බාර දෙනවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පති ධූරයෙන් ඉවත් කරන්න කියලා. 2002 අංක 5 දරන පනත යටතේ එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ එවකට දුරය දරනු ලබන පොලිස්පතිවරයාට එරෙහිව පමණයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු පොලිස්පතිවරයා නොවන බවට තීරණයක් තිබියදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු යෝජනාවක් කතානායකවරයා බාර අරගෙන තිබෙනවා. මේ සම්පූර්ණයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් 2002 අංක 5 දරන ඒ උසස් නිලධාරීන් ඉවත් කිරීම පිළිබඳව පනතෙත් විධිවිධානවලට පටහැනි. ඊළඟට තියෙන ප්‍රශ්නය යම් හේකින් මේ මත ඔහුට එරෙහිව තිබෙන දූෂණ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන්න සිද්ධ වුණොත් ඒ සඳහා කමිටුවක් පත් කරන්න ඕනේ. කමිටුවේ සභාපතිවරයා වෙන්නට ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම නිගමනයක් දීලා තිබෙනවා ඔහු පොලිස්පති නෙවෙයි කියලා. අනිත් පැත්තට පරීක්ෂණයක් පවත්වනවා ඔහු පොලිස්පති ධූරයෙන් ඉවත් කළ යුතුද නැද්ද කියලා. ඒක නිසා මෙය පාර්ලිමේන්තුව විසින් සහ විශේෂයෙන්ම කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ තිබෙන බලය සෑහෙන ප්‍රමාණයකට හැල්ලුවකට ලක් කිරීමක්. මොකද නීතිමය බලයක් නැති ක්‍රියාවක් තමයි වුන් මේ සිද්ධ කරන්න යන්නේ. මේක මුලපටන්ම නිෂ්ඵලයි. හැබැයි අපේ රටේ තිබෙන්නේ බලතල බෙදීමේ න්‍යාය පදනම් කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. ඒ න්‍යායයේ මූලධර්ම අනුව අධිකරණයට බලයක් නැහැ පාර්ලිමේන්තුවේ කටයුතු වලට මැදිහත්. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවට නීති හදන ස්ථානයේ විදිහට අධිකරණයට වගේම පාර්ලිමේන්තුවටත් අවබෝධයක් තිබෙන්න ඕන පාර්ලිමේන්තුව මොකක්ද කරන්නේ කියලා. ඒ පිළිබඳව වගකීම දරන්න ඕන කතානායකවරයා. එතකොට අධිකරණයේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබියදී ඔහු පොලිස්පතිවරයා නෙමෙයි කියලා පාර්ලිමේන්තුව විසින් ඔහු ඉවත් කරන්න යෝජනාවක් බාර ගන්නකොට ඒක පැත්තකින් කරන්නේ ඔහු පොලිස්පතිවරයා කියලා පිළිගැනීමක් කරනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි එක්කෝ ශ්‍රේෂ්ඨාධිකරණය හැල්ලුවට ලක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමය බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කිරීමක් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.